ඔන්න අදත් අපි දෙන්න ආවා එමේ යමි මොනින් ෂෝ අරගෙන. ඉහස දන්නවා මුරුක යාළුවෝ ගැන. මොකද නැත්තේ? මං චිත්‍රපටවල දැකලා තියෙනවානේ. එයාගෙන් පැවතෙන යාළුවෙක් අපේ ගෙවල් වලත් ඉන්නවා. ඔන්න ඔයා පොලිසිය යන වැඩක් කරලා. පොලිසිය යනවද? ඒ මොකද? කැලේ සත්තු ඇති කරන එක නීති විරෝධී වැඩන්නේ. මම කැලේ ඉන්න සතෙක් ඇති කරේ නෑනේ. දැන් ඔයා කියන්නේ මුරුක යාළුවෙක් ඇති කරනවා කියලා? අයියෝ මම කියපු එක හරියට තේරුම් ගන්නගෙන නෑනේ. මොකක්ද අනේ මම තේරුම් ගත්තේ නැත්තේ? මම කිව්වේ ඌරුකයන්ගෙන් පැවතගෙන එන සතෙක් කියලා. ඒ කිව්වේ මට තේරුන්නේ නෑ. ඒ කියන්නේ එයාගේ මුතුන් මුත්තන් ඉඳලා තියෙන කැලේ. ඔයා මගේ ඔළුවත් අවුල් කරනවානේ. තේරෙන්නේ කියන්නකෝ. ඒ කියන්නේ එයාගේ මුතුන් මුත්තෝ ඉස්සර කලින් ඉඳලා තියෙන කැලේ. එතකොට දැන් ඒගොල්ලන් ඉන්නේ කැලේ නෙමෙයිද? නෑ. දඩයම් යුගයේදී එයාලා මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඇවිල්ලා. ඔයා දැන් මෙච්චරලා කිව්ව කවුරු ගැනද? වෙන කවුරුත් නෙමෙයි. සුනකයින් නැත්නම් බලු යාළුවා ගැන. ඒක පාටම මොකද මේ ඔයාට ඒගොල්ලන්ව මතක් වුනේ? අද කිඩ්ස් ක්‍රාෆ්ට් වලින් පෙන්නන්නේ බලු යාළුවෙක් හදන විදියනේ. එහෙනම් ඔයගොල්ලන්ට කඩදාසි මුර්ග යාළුවෙකුත් හදන්න පුළුවන්.